අද අරන් වෙලා තියෙන්නේ Far Cry 3. හරි බං. ඉතින් මේක ඇවිල්ලා ලෝකල් ප්‍රසිද්ධ සුපිරි ස්ටෝරි ගේම් එකක්. හරිද? ඉතින් මම ඉතින් හිතුවා මේ ගේන්නම් කියලා. කොහොම හරි channel subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඉතින් හැපෙන්නේ bell icon එක click කරලා මාළු චිර දාපුවා ළඟටම ගන්න පුළුවන්. එහෙනම් මචං අපි යන් වීඩියෝ එකට නෙමෙයි ගේම් එකට යමු. හරි මල්ලි මෙතනින් තමයි ගේම් එක පටන් ගන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. මට හිතෙන්නේ මෙන්න මොන ෂොට් එකක් දාලා නේද? අඩෝ වෙන සෙට් එකක් ඉන්න 1 2යි මාත් එක්ක ගමු 3යි 4යි 6ක් ඉන්නවනේ. අම්මට මුන්ගේ නම් ටිකක් දාලා ඉතින් බලාගෙන නම් ටික. එන ආතල්ලා ඉන්න අම්මට සිරියකෝ ග්‍රැෆික් නම් සුපිරියක්. හරිද? 2013 ගේම් එක කියලා හිතන්නවත් බැරිද සුප්පන් ග්‍රැෆික් තියෙන ඉතින් ආය. අන්තිම මම මේ ගේම් ප්ලේ ගේන් ලෝ ක්වොලිටි වලින්. හරිද? ලෝ ග්‍රැෆික් වලින් මොකද මගේ PC එකේ ගහන්න පුළුවන්. ඒකට රෙකෝඩ් කරන්න අමාරු සීන් එකක් තියෙනවා. ඒ හින්දා මම ඔක්කොම ලෝ ග්‍රැෆික් දාලා තියෙන්නේ. මේ එහෙම ලෝ ග්‍රැෆික් දාලාත් මෙච්චර හොඳ ග්‍රැෆික් තියෙනවා කියන එක සුපිරියක්. හරිද? හරි ඉතින් මෙතන මේ එහෙන ඉන්ට්‍රෝ කැල්ලක් තමයි ප්ලේ වෙන්නේ. මුන් එහෙන ආතල්ලා ඉන්නවා මචං. බලමු මොකද වෙන්නේ කියලා ඉතින්. අතින් කලින් කියනවා මම මේ දන්නේ නැහැ වගේ අඩෝ ඒ වීඩියෝ එක කියහන්කෝ. අඩෝ මේ මොකද්ද බං? බලහන්කෝ කියන්නේ ඔය පොඩි ලැග් එකක් යනවා පේනවනේ. ඉතින් ගණන් ගන්න එපා ඒක. හරිද? හරි මං කීකේටි කොහම හරි මේ ගේම් එක මම මේ දන්නේ නැහැ වගේ රංගපෑවට. හරිද? දෙතුන් පාරක් ගහලා තියෙනවා. ඉවර කරලා තියෙනවා දෙතුන් පාරක්ම. මේකේ good ending එකක් සහ bad ending එකක් තියෙනවා. අපි අන්තිමට තෝරගමු. ඒ කියන්නේ මේක තමයි මම එපිසෝඩ් විදිහට බලාපොරොත්තු වෙලා දාන්න. අපි අන්තිමට බලමු මේ මොකද වෙන්නේ කියලා. අම්මට මේ මොකද්ද බං මේ සුසන්ත? අඩෝ සුසන්ත. අම්මට එනම හොඳයි නේ බං මුට දාන්න. මුට කියව සුසන්ත කියලා අපි ඉදිරියට. මූ තමයි මචං අපේ ගේම් එකේ අපිට හම් වෙන පළවෙනි හතුරු. හරිද? සුසන්තයා මොකදම කරන්නේ? අරින්නේ කවුද බං? හරි ඉන්නේ මචං ග්‍රෑන්ඩ් කියලා ලැල්ලයක්. හරිද? ඌ කියන්නේ මම දන්න ධර්මින් ඌ අපි ප්ලේ කරන කැරක්ටර් එකේ අයියා. හරිද? බලමු මොකද වෙන්නේ කියලා. අර කුණු හරපත් එක්ක කී කෑ ගහනවා. ගෝතයා බං ඔක මහ සුසන්තයා. මචං උඹ සුසන්ත මහ මෝඩයා බං. බලන්න ඔගේ කොළුවේ කැත. උරුලේ වික් වගේ. මල්ලි ඔය ඉතුරු කරලා තියෙන තීරුවක් කපලා දාපන්. ඒතකොට ලස්සනයි. මොනවද මම කියවන්නේ බං මොනවද බං උඹ? කට වහපන්. බලන්න උඩි කට. මම ගෝත කටක් බං තියෙන්නේ ගෝතයාට. අඩෝ කට වහපන්. ඇති බන් දැන් මට මේ එපා වෙලා තියෙන්නේ. බලහන්කෝ මම මේ වැලිත් එක්ක විසි කර ගහගෙන ඕක මූනේ. ගෝතයා. අර සුසන්ත මල්ලි බලයන්කෝ බං. ඔබ කැත බලහන්කෝ. අඩෝ මේක ඊයන මචං මේ ඇවිල්ලා අපි නිකන් අර වෙනම දූපතට ගාවිලා ඒ දූපතෙන් ත්‍රස්තවාදී සෙට් එකක් කරවුණා වගේ සීන් එකක් කියන්නේ. ඉතින් ඒ ත්‍රස්තවාදීන්ගෙන් බොසාමු ඉතින් උටත් ලොක් එකක් ඉන්නවා. ඌ තමයි අර පිටිපස්සෙන් ඇවිල්ලා ඉන්නේ හොයිට් කියලා ඩැල්ලයා. උන් ඔක්කොම ගැන අපිට ඉස්සරහට මේ කතා කරන්න ඒ කියන්නේ දැනගන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් ගේම් එක ප්ලේ කරලා බලමු. නිකන් කලින් කියන්නේ වැඩක් නෑනේ. හින්දා අපි ඉදිරියට ප්ලේ කරලා බලමු. මේකට ප්‍රතිචාර අනුව මචං මම මේක ඉස්සරහට එපිසෝඩ් විදිහට ගෙනවද කියලා තීරණය කරන්න. අපි බලමු මචං කොහම හරි. අරු නම් ගියා. හරි අරු දඟලනවා. අඩුවන්න ලියාගත්තා. කවුද කො මේක ගැට ගහපු එක? හබ්ද ගෝතීක් නේ බං ඌ. හරි ඌ ඇවිල්ලා මචං අපේ ෂේප් එක කතා කරා. හරි ඌ අපේ අත් දෙක ලියනවා. හරිද? බලමුකෝ ඉතින් මොකද්ද වෙන්නේ කියලා. අරෝ කිව්වත් නම් මේ ඉන්නේ අර මේකට කතා කරපන් කියලා. හරි බලමු මොකද වෙන්නේ කියලා. හරි අරුට කතා කරපන් කිව්වා. අයත් දේ ඒ විදිහම තියාගන්න කිව්වා. බලමු. හරි මචං අපි ඩයල් එක කතා කරනවා. අපේ ප්ලේ කරන ඔය බලහන්කොද ප්ලේ කරනවා. ප්ලේ කරන කැරක්ටර් එකේ නම ජේසන් මචං. හරිද? අම්මට අන්න අරු බලහන්කෝ බං. අඩෝ එහෙම ඔළුව අඩෝ. අයි මචං ඌ කොහම හරි අරක යතුරු හරි කොහම හරි ගත්තා. අරුගේ ඇඟේ තිබ්බා. අඩෝ එහෙම ඔළුව ගහපන් මං එහෙම මැරෙනවද බං? බලහන්කෝ කෝ එකපාරයි නිකන් අර පොඩි එකෙක් ගෙහුවා වගේ බං. පොඩි එකේ පොලේ ගෙහුවා වගේ යකෝ. හරි කොහම හරි අපි ෂේප් මචං එළියට පයින් යන්නේ. හරිද? කලින්ම කියන්න ඕනේ මේ ගේම් ප්ලේ එක පොඩ්ඩක් ලැග් ගෙටි. හරි චුට්ටක් එහෙමෙන් පොඩ්ඩ ලැග් වෙනවා. ඉතින් ගණන් ගන්න එපා. මම පුළුවන් උපරිම විදිහට තමයි මේක ගෙනාවේ. හරි අපිට කියන මචං මූ ෆලෝ කරන්න කියලා අපි යම් ෆලෝ කරගෙන ෆලෝ කරන්න. සාව ඔයාලා මේ ගේම් එකට මුලින්ම ආවට පස්සේ මේකේ
කන්ට්‍රෝල් සෙම වලට කියලා දෙනවා මම ඉතින් මේ දන්න හින්දා එක පාට යන්නේ දැන් මේ සාමාන්‍ය CEO බල ක්‍රවුච් වෙන්නේ ගොඩක් ගේම් වල ඒතර ඒක තියෙනවා හැබැයි ඉතින් මේ මේක ඉතින් කියලා දෙනවා කොහොම හරි ඉතින් මම නම් දන්න හින්දා ෂෙනික් කරගෙන යනවා ඔයාලා ගේම් එක ගහන්න ගත්තොත් මේ කියලා දෙනවා හරිද දන්නේ නැත්තම් හරි අපි අරුවගේ පස්සෙන් ෂේපියා මම මචං මෙහා පැත්තේ මේ කට්ටිය ඉන්නවා අරුවගේ කට්ටිය මහා ගොබිලියෝ හරිද සවුන් අපිට පේන විදිහ මේ ඒ කියන්නේ උන්ට අපිව පේන විදිහ දැක්කම ඔයාලා අර නිකන් 아무තු ඊතලයක් වගේ පේනවා ඉතින් ඒක ඔයාලට ඉස්සරහ වීඩියෝ වලදී බලා ගන්න පුළුවන් ඒ දැන් නම් හරියට පැහැදිලි නෑ අම්මා ඉතින් බල්ලෝ ඉන්නවා කියහම යමන් අරුදා කිව්වා ටක් ගාලා යමන් බල්ලෝ ඉන්නවා යමන් බල්ලෝ හරි යමන් අඩු අන්න අරුව බලහංගෝ මං ඌරු කපනවා අර සුසන්තගේ මල්ලිද බංගෝ බලහංගෝ ගෙහෙට මුන්ගේ මචං ඉන්න මහා ගෝබිලේ සෙට් එකක් හරිද මුන්ට බං මෙලෝදියක් කන්න හෙන්නෙත් නෑ ස්පීන්නෙත් නෑ මම පොට්ටියෝ ටිකක් ඉන්නේ ඒවාට ඒක වීඩියෝ එකේ මම කියන්නේ මේ අලුත් ඉස්සරහට එන ගේම් ප්ලේ වලදී තේරෙයි හරි අපි මම මචං මේක මේ කොහෙන්ද මම එක යනවා මන් දන්නෙත් නෑ කොහෙ යනවද කියලා මෝ කොහොමද දන්නේ පාර දන්නේ නේ අඩෝ මෙන්න මේක නැගිට්ටා මේ මොනවද අපි ටික ගනිල්ල අපිට ලයිටර් එකක් තිබ්බා මොකක්ද එකක් තිබ්බා කැමරාවක් තිබ්බා ෆෝන් එකකුත් තිබ්බා මැප් එකකුත් තිබ්බා ගැම්මත්තම් සා මෙන්න මෙතන මේ තියෙන චරිතය කවුද කියලා කියන්න බලන්න දෙදන්නේ නේ මචං උගේ කමෙන්ට් එක මම පින් කරනවා පළවෙනි දාන එකට කොහොමද ඉන් කමෙන්ට් එක දුන්නා එන්නේ හරි ඒකට ගමන්න අපි ගේමක් ගහමු කොහොම හරි හරි අතර එකෙක් ඉන්නවා අරු කිව්වා මචං අර හරියට ගලක් ගහපන් කියලා අර පෙන්නන්නේ ටී එක බොහොම මචං ගලක් ගහනවා හරිද කොහෙන් ගන්න ගලද දන්නේ ගෙවල් ඇස හිටන් ගෙවල් ඇසින්දන් හිටන් ගල් ගහනවා කොහොම හරි ටී එක බොවම ඒකින් මගෙන් අහන්න බෑ හදපු එකකින් අහපන් සහ මේ කම්පැනි වල බලහන් මොන මගුලද මම කියන්නේ යම මං කියන්නේ මේ ගේම් මේක හදලා දෙන්න Ubisoft කියන කම්පැනි ඔයාලා දන්නා දැන් සුපිරි කම්පැනියක් ගේම් හදන හරි අඩෝ මෙන්න මෙතන කි ඔයි අම්මට අඩෝ දැක්කද බං ඌගේ වැඩ අඩෝ කොහොමද බං ඉලක්කයට ගහන්නේ මටත් කියලා දියන්කෝ බලන්කෝ යා ඌ ගත්ත ගමන් මරලා දැම්මන හරි අර මේ අපේ චරිත මචං හින ඩයල් එකවලු හින බයි චරිතයක් හරි මේ මුලින් පස්සන ඉතින් ගේම් වල දෙනවා කොහොම හරි දැන් මචං පට්ට බයයි ඒකෙන් දැන් දැක්කන රූම් එරුවට පස්සේ මූණියක් ගහනවා වගේ මේ අපි අයියාගෙන ඉතින් බය වෙන්න එපා කියලා උට අයියයි මල්ලි තව යාළු දෙන්නෙක් කර තුන් දෙනෙක් හරි ඉන්නේ හරි අපි බලමු ගිහිල්ලා අනි මෙතන සෙට් එකක් ඉන්නවා මචං මේ මුන්ට ඇහෙන්නේ නැහැ බං මුන් මහ ගෝතිය කියලා මං කලින්ම කිව්වනේ ඊට වඩා ඔප්පුයි මේවා මේ ඉස්සරහ ගේම් ප්ලේ වලදී ඔය කැම්ප් එහෙම නම් අපිට ක්ලියර් කරන්න යන්න තියෙන්නේ හරි අපි ස්පේස් එකකින් මේ කඳු එහෙම ක්ලයිම් කරන්න පුළුවන් අපි ෂේපියක් මචං හරි බලමු මට හිතේ මේ ගස් වර්ගේ මොනවද හලෝ දැකලා පුරුදුයි මේ මං හිතන්නේ මේ මාර මේ කැඳ හදන්න හරි එහෙම ගන්න මොකක් හරි කෝල જાතියක් මං හිතන්නේ අටේ ගාගෙන දුදින්න බා ගෝතියෝ ටිකක් ඈ ඒ හිමින් ඵලයන් යා කොච්චර වෙ කියන්න එපා පොඩ්ඩක් මං ගැන හිත අඩු මේ මොකද්ද මේ පොට් එක යකෝ මීයෝ දුවනවා බා අන්න ලෝරිය අඩු අර මචං ඉස්සරහ අරයන් නිකන් අහිංසක මිනිස්සු හරිද මම මහා පාරේ වල සෙට් එක ත්‍රස්තවාදී යෝ කිව්වොත් හරි ඕම කාලා කන්නේ සෙට් එකම කොමාරි අර උරුලෑවගේ සෙට් එකේ මේ උරුලෑව නෙමෙයි සුසන්තගේ බලමු අපි මුගේ පස්සේ මෙයා උඩි වාහන තිරය යනවා ගියාම මේ කඩවෙට ඉද්දන්නේ මේ උන්ට පීන් නැද්ද බං මං කියන්නේ බලහන්කෝ බං වටේ මිනිස්සු ඉන්නේ ඒනට මේ යටින් උන් දෙන්නේ කියලා උන් දන්නේ නැහැ බං මාර ගොබිල සෙට් එක අන්න අතරින් අපිට එළියට යන්න පුළුවන් මං හිතන්නේ මේ මචං මුන්ගේ කැම්ප් එක හරිද හරි අපි එළියට ආවා අර උගේ කැම්ප් එකෙන් අපි එළියට ආවා මචං හරි අපි පොට් එකකට ආවා අම්මට සිටියම දිගේ හරි ගත්තා බලමු මොනවද කියන්නේ කියලා ඉතින් මං කැප්ෂන් ඔන් කරලා තියෙන වාට මේ උන් කියන එක පැහැදිලිව එනවා එතකොට එනවා කියන්නේ කියව ගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් හරි බලමු මොකද කරන්න කියලා අම්මට සිටි අඩු පුට වෙඩි තිබ්බා බං මේ පොඩ්ඩක් ගණන් ගන්න බැලන මේ පොඩි සීන් එකක් උනා අඩු මුට වෙඩි තිබ්බා යකෝ මුගේ ලී යනවා අනි මැරෙන්න ඉපා මොකද වෙඩි තිබ්බේ අඩු මැරුණද කොහෙද බං අඩු අන්න සුසන්තියා
මේ පොඩ්ඩක් ලැග් වෙනවා හරියද මේ හරිය ගණන් ගන්න එපා අඩු සුසන්තය යකෝ අඩුම පාරයා බං ඉඳපන් උඹට ෂොට් එක දෙනවා මෙන්න මූ මචං මට තප්පර 10ක් දුන්න කැලේට දුවපන් කියලා යකෝ මූගේ අප්පා ත්‍රස්තවාදී ඉන්නේ මූ බලපන් උඹට හොයාගන්න බෑ මම පිස්සු හැදේ මල්ලි අර පන්නනවා කියුණාට අර මචං පන්නනවා මට වෙඩි තීති හරියද දුවපන් shift එක ඔබාවන දුවන්න පුළුවන් ඉතින් ඕන එකක් දන්නවනේ බං ඉතින් මේ ගේම් වල සවාල් මේ setting වලින් ගිහලා මේ controls බලන්න පුළුවන් දන්නේ නැත්තම් ෂෙනිකම අඩු මීකුද අඩු ප්‍රපාතය ඉස්සරෝ අම්මට සිටි අඩු හෙන උඩක වැටුනේ යකෝ සීයා කියන්නේ මුට කලන්තයක් දැම් කලන්ත දාන්න නැති විදිය කොච්චර ජංගමටල මෝඩයක් හරි ආයි දුපන් කලන්ත ජම්මට වැඩන්නේ අරු මචං හෙලිකොප්ටර් වලින් හිටන් හොයනවා මේ බලහන් ලයිට් එක ගහ මාරේ උන් බං එක්ක අර වෙලාව අල්ලගනින් ගෝතේ බං කැලේ ඇසර දුවන්න කිව්වේ සුසන්තයා මෝඩයක් අඩු මෙන්න හෙන මචං අපිට මේ කිව් එක ඔබලා මේ හෙල්ත් රීජනරේට් කරගන්න පුළුවන් ඒක කොහොමද ඉස්සරහට ආයේ කියලා දෙයි මේ ගේම් එකෙම අපි එතකොට තමයි ගොඩක් දේවල් කරන්න පුළුවන් ඒ කියන්නේ අපිට අපි කලින් ගේම් එක ගෙවුවා කියලා මේ අර මේ නේදඩ මම කියන්නේ කලින් ගේම් එක ගෙවුවා කියලා ඒ කන්ට්‍රෝල්ස් මුලින්ම කරන්න බෑ සාමාන්‍ය මැප් එක ඕපන් කරන්න බෑ ගොඩක් දේවල් කරන්න බෑ මෙයාලා ගේම් එකෙන් කිව්වට පස්සේ එතනින් එහාට අපිට කරන්න දේවල් කරන්න පුළුවන් හරිද හරි අපි යමන් දුවපන් යකෝ මේ සත්තුත් එක්ක බක් මෝත් එක්ක යන අඩු මෙන්න ගල් ගුහාවක් මේකෙන් බඩ ගාලේ මක් ආයි දුවපන් අම්මට අඩු මෙන්න අඩු ඵලයන් හෝල්ඩ් අඩු මේ බලහන් ඒ කියන්නේ මේ දැන් අපි කන්ට්‍රෝල් අඩු දැක්කද ඌ අරන් අපේ උටම එන්න බෑ හරි අවුලක් නැහැ දුවපන් ආයි දැන් අරුන් දකින්න කලින් ඒ කියන්නේ මේ දැන් සමහර තැන් වලදී කරන්න ඕන කන්ට්‍රෝල්ස් එයාලා පෙන්නනවා විදිහට වල කරන්න අර මෙන්න වැල්පාලම අර මේ කඩමැටික් දන්නේ නැහැ ලෑලිත් ඇතින් අන්න හෙලිකොප්ටර් දුවපන් හෙලිකොප්ටර් එකක් ඉන්නවා යකෝ දුවපන් අඩු යන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද බං අඩු හරි සුපිරි බා මාරු කඩන් වැටුණා අනේ අයියේ අපි ඉවරයි හරි සුපිරි මචං හරි මචං දැන් තමයි හරියටම ගේම් එක පටන් ගන්න හරිද දොච්චලා නිකන් අපි නිකන් ගේම් එක ඉන්ට්‍රෝ එක වගේ ගැහුවේ දැන් තමයි හරියටම ගේම් එක පටන් ගන්න දැන් පෙන්නනවා ඔෆිස් ඔෆ් සීන් එක එහෙම කොහොම හරි අපි බලමු මොකද වෙන්නේ කියලා දැන් තමයි හරියටම ගේම් එක පටන් ගන්න අර මියුසික් එකේම එනවා ඒක සුපිරි මියුසික් එකක් මචං හරිද අන්න ඩයලොග් එකක් අපි ගත්තා අපි බලමු මොකද වෙන්නේ කියලා හරි දැන් තමයි ඔන්න හරියටම ගේම් එක පටන් ගන්න දැක්කනේ මං කිව්වේ Far Cry 3 කියලා දැන් තමයි ඉන්ට්‍රෝ එකේම ලස්සනට වැටලා හරියට ගේම් එක පටන් ගන්න. ඉතින් මේ වගේ සුපිරිම ගේම් ප්ලේස් බලන්න අනිවාර්යෙන් channel subscribe කරන්න ඒත් එකම අපිට බෙල් එක ගන්න ඕල් දාලා තියාගන්න. ඒතර මම අලුතින් වීඩියෝ දාගමම ඔයාලට notification එකක් විතර බලා ගන්න පුළුවන් හරිද? හරි ඔන්න ගේම් එක මචං දැන් පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ බලමු අපි. හරි මොන හරි කියනවා බලමු. මම දැන් ඇස් වහගෙන ඉන්නේ මං හිතන්නේ. මං හිතන්නේ ඇස් වහගෙන ඉන්නේ. නැත්තම් නිදිද? කොහොමද දන්නේ? අර බෝනික්කේ හුණියම් බෝනික්කේද බා? යකෝ කවුද හුණියම් කරන්නේ? ෆෑන් එකකුත් තියෙනවනේ බා. බලමු. හරි මොනවා හරි කියනවා බලමු. අර මීව කහද? අර මීක මොනවද මං කරන්නේ? යකෝ මගේ අතේ මොනවද කරන්නේ? අර මූතා මං හිතන්නේ අර අපි වතුරට වටන වෙලාව වැදලා ගත්ත එක. අර මූ ටැටූ ගහලාද කොහෙද බා? ඔය ටැටූ ගහන්න මං කැමති වෙන්න ඕන. උඹට හිතන විදිහට ටැටූ ගහන්න බෑ මචං. තේරුම් ගනින් කියන එක. ඕක තියෙනනම් ඉන්න බලහන් කොහොමද මාළි බා? හරි මේ ගණන් ගන්න බා. අර මං හිතුවේ නෑ බොහොම පරෙක් කියලා හරිද? බලුල ගන්න බා. ඔක හරි මං යකෝ මම හිතුවා මේ උඹ අරෝගේ එකක් කියලා අර සුසාන්තගේ එකක් කියලා. බලද්දි මේක මම අපිට උදව් කරනවා ගියාම්කෝ. හරි මම අපිට පිහිය දුන්නා මචං. දැන් අපේ එකා මං හිතන්නේ කියනවා මේ අර අපේ එකා කියන්නේ නැති උනේ යාළුවෝ ගැන. දැන් අනිත් යාළුවා අතර දාන්න මචං. දැන් මුන් යාළුවා 7 දෙනෙක් 6 දෙනෙක් විතර ආවනේ. දැන් මම විතරයි තාම ඉතුරුලා ඉන්නේ. කියන්නේ අපිට ප්ලේ කරන්න තියෙන්නේ මෙයානේ. අනිත් ඒවා අපි හොයාගන්න ඕන. හරිද? හොයාගෙන මේ දූපතෙන් පැල්ල යන සීන් එක තමයි මේ ගේම් එකේ තියෙන්නේ.
හරි මේ මූ අහනවා දැන් අපේ කැරක්ටර් එක අහනවා ජේසන් අහනවා මේ අපිට උදව් කරනවද කියලා යාළුවා අරු කියන උදව් කරන්නේ නැහැ හැබැයි මං වාට නිදහස දෙනවා කියලා ඕන දෙයක් කරගන්න කියලා හරි අපි දැන් යමම් මචං මේ හරියටම ගේම් එකෙන් එළියට මේ කුටීරේ හරි කාමරේ යන මාකල් මගුලෙන් එළියට යමු හරි අපි බලමු මොකද වෙන්නේ කියලා අම්මට සෙරිපා මෙතන නිකන් තනිකර පාටියක් ආරිද හරි මූචන් අපි බීච් එකේ හොයාගෙන තින්නේ හරි මේ ගමේ කට්ටියට මාව හඳුනලා දෙනවා මේ ගමට කියන මචං අමානාකි විලේජ් කියලා හරි මූ අපි කතා කරලා දෙනවා වාස් කැම්පේන් පැනලාපු එකම එක අදගොද අපි ආරුන් ටික ගණන් ගත්තේ නැහැ මාර පාරේ උට යන්නේ උඹ හරි හරි මේ එක එකකින් වැඩක් නැහැ නේ මම මගේ වැඩේ කරන උඹලා පාළුවේ හිටපන් හරිද මට වැඩක් නැහැ මූ අනම්මනම් කියනවා ඉතින් මූ කියනවා මේක මම මේ ගේම් එකේ අවුල තියෙන ෆාර් ක්‍රයි වල මේ ෆාර් ක්‍රයි 4 5 ඒ වගේ නම් මොන කොහොමද දන්නේ නැහැ කොහම හරි 3 එකේ නම් බම් මේ ඉන්ට්‍රෝ වගේ කියන්නේ මං කියන්නේ මේ කට් සීන් මචං අපිට ස්කිප් කරන්න බෑ හරිද ඒතර එපා වෙනවා මේ විවරණකම් හැමදේම ඉන්ඩෝල් කොච්චර පට්ට දිගියෝ තියෙන වෙලාවකට අනිත් ගෙවල් නම් මේ ස්කිප් කරලා දාන්න පුළුවන් අපිට මේක ස්කිප් කරන්න බෑ කමන්නේ අපි බලමු මොකද වෙන්නේ කියලා අම්මට මූ මේ සල්ලි දෙනවා මචං අපිට මේ වෙපන් එකක් ගන්න කියලා අර මූ වෙන සල්ලි ගොඩක් දෙනවා වගේ මූ මචං එහෙනම් හොඳ එකක් මොනවා හරි අපි බලමු මොකද වෙන්නේ කියලා දීපන් ඔබ අතක ගාින්න තු යකෝ මනුස්සයට දෙනවා නම් දීපන් එක වෙර නැත්තම් කටේ ගහගනි ගෝතයා හරි හරි ඔද්දකින්ම ඩොලර් 60යි කියහක දීලා තියෙන්නේ ඩොලර් 60 අපි බලමු අඩෝ මෙන්න බලන් වාච්චම් මලව යකෝ දැන් කියන්නේ දෙනුත් නෙමෙයි අතීතයේ යාච්චම් මල මචං තුවක්කු විකුණලා තියෙනවා අර තුවක්කු තරාදි තියෙනවා තුවක්කු කඩේ අම්මට මේ බලහන් යකෝ තුවක්කු කඩේ ටිපිටිකුත් තියෙනවා බා ගියප්පගේ කඩේ යන්නේ බා මේක හරි අම්මා මේ පොඩි පිස්තෝලයක් විතරයි බං ගන්න උනන ඩොලර් 60 ඔය බලහන් වචන ඇයි බං පැටලෙන්නේ ඩොලර් 60 අන්න හරි දෙයියම ඕකේ වැඩන්නේ අන්න අරු ගිහින් යකෝ ඉඳපන් එක්කම් ඵලයක් මල්ලි ඔය පොඩ්ඩ වෙන් ගියොත් හොඳ නැද්ද මම මේ දෙකට නැවිලත් යනවා මං හිතන්නේ උඩට වෙයි මල්ලි පොඩ්ඩ වෙයි ගියපන් මල්ලි අයියද කියලා දන්නේ නැහැ කොහොම හරි මචං වේගින් ඵලයක් මචං වේගින් වරින් මචං අර මං දෙකට නැවිල යනවා බං උඹට වඩා වේගින් මං හිතන්නේ ඔව් මං යනවා බලහන්කෝ ගෑප් බබා මම ගෝතේ ඉන්නේ බං බලහන්කෝ පොඩ්ඩ වේගෙන් ඇවිදින්න ඉගෙන ගනින්කෝ මෝඩයාගේ ගෝතේ මෝඩයා Warita goala goan ඕක නිකන් ඉන්න ඕනේ ඌ කිව්වේ මචං අර මේ රේඩියෝ ටවර් එකක් තියෙනවා අන්ලොක් කරපන් කියලා ඉතින් මචං මේ ගේම් එකේ තියෙනවා රේඩියෝ ටවර්ස් හරිද ඔයාලගේ ඉස්සරහට තේරෙයි මේක දැම්ම නිකන් කඩින් කියලා තේරුම් ගන්න අමාරුයි හරිද රේඩියෝ ටවර්ස් තියෙනවා අර මේ සුසන්තගේ පැත්තේ ඒවා ඒ කියන්නේ උන්ගේ සර්කිට් ගහලා නම්මනම් කරලා උන් හදලා තියෙන ඒවා ඉතින් අපේ විදිහට හදා ගන්න ඕනේ අපි ඒවා හරිද මෙන්න මේ සල්ලි තියෙනවා අපි ටික ගමු හරිද මම පෙන්නන්න සුසන්තේ රේඩියෝ ටවර්ස් අපේ කරගන්නේ කොහොමද කියලා හරිද ඉතින් මේකේ ප්‍රයෝජන තියෙනවා අපිට මොකද දැන් ඔයාලට ওই වම් පැත්තේ යටින් පේන මැප් එක හරිද මැප් එකේ මචං මෙලෝඩියක් අපිට පේන්නේ නිකන් අපේ කැරක්ටර් එක නිකන් යනවා පේනවා එච්චරනේ මං ඉතින් බලහංග කොටේ පිටින් යන්නේ ඔක්කොම නිල් පාටයි වගේ කිසි තේරුමක් නැහැ වගේ හරිද නිල් පාටයි ඔක්කොම මෙලෝඩියක් නේ ඔය රේඩියෝ ටවර්ස් මචං අන්ලොක් කරාම වෙන වෙනස මම පෙන්නන්න සාදන් මම ඔය දැක්කනේ ඔයාලා පිහියක් ගහුවා F එකකින් හරිද ඊට පස්සේ Z එකෙන් තමයි මම ওই කැමරාව මේව කරගත්තේ ওই කැමරාවෙනුත් අපිට පුළුවන් මචං ප්‍රයෝජන ගන්න පිහියනුත් පුළුවන් ඉතින් මම හැමදේම ඉස්සරහට කියලා දෙන්නම් අනිවාර්යෙන් මේ වීඩියෝත් එක්ක මේ ගේම් සීරීස් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න සා මේ මම තවත් දෙයක් කියනවා මේ ඔයාලා කැමති නම් මොබයිල් ගේම් ප්ලේස් බලන්න කැමති නම් කියන්න මම ඒවත් ගේන්නම් එහෙම වුණොත් එහෙනම් PC මොබයිල් වගේ දෙකම ඉන්නෝජන් සර්පයියෙක් හිටියා අර සර්පයිය ලෙෆ්ට් බටන් දැක්කම මම පිහියෙන් ගෙවුවා ඌ ලෙෆ්ට් හරිද ඌ හා ගෝතේ මෙතන මේ ලූට් කන්ටේනර්ස් තියෙන මේ වගේ පෙට්ටි තියෙනවා මචං ඌ අරපහම ඌ ඇතුලේ සල්ලි තියෙනවා ඒ එකතු කර ගන්න ඕනේ ඕනෙම කියලා නෑ ඉතින් වාසි ඉතින් අපිට සල්ලි එකතු කරාම තුවක්කු ගන්න පුළුවන් අමරණම නම් ඊට පස්සේ ඔයාලා නම් හදන්න පුළුවන් හරිද කොහොම හරි අපි මචං මේ රේඩියෝ ටවර්ස් උඩට
මේවා මචං ඒ කියන්නේ මේ ලේසින් යන්න පුළුවන් වෙන මේ කඩා වැටෙච්ච දිරා වැටෙච්ච ඒවා මේ වගේ මචං මේ තැන් තැන් වලින් ඒ කියන්නේ එක එක රේඩියෝ ටවර්ස් එක එක විදිහ මේකේ රේඩියෝ ටවර්ස් 18ක් මම දන්න තරමින් තියෙන මේ මුළු ගේම් එකේම මුළු මැප් එකේම 18ක් තියෙනවා මම දන්න තරමින් හරිද කොහොම හරි මේ ඒවා අපිට ඒ විදිහට ගන්න ඕනේ පට්ට ලස්සනයි මේ ඉතින් මේ ඉර පාලා තියෙන වෙලාවට නම් රැට වඩා ඉතින් කොහොමද දවල්ට ලස්සනයිනේ මචං කොහොම හරි අපි මේ රේඩියෝ ටවර් එක කොහොම හරි ගමු කියන්නේ මේක උඩටම අපි නගින්න ඕන හරිද අපි ළඟටම ආවා රේඩියෝ ටවර් එක ළඟටම ඔන්න මචං කුරුල්ල යනවා වරියකෝ මරන්නේ උඹලා උඹ මරන්න පුළුවන් මන් දන්න තරමින් ස්නයිප් එකක් කොතෝන හැබැයි අර මෙතන ලූට් කන්ටේනර් එකත් මේ තියෙන මචං බාන්නේ ඔන්න ඕක මචං අපි ප්‍රෙස් කරන් ඉඳපුවම මෙන්න මේ විදිහට මේක ලොක් එක කඩනවා හරිද ලොක් එක කඩලා මචං අර දාලා තියෙන සර්කිට් එක මෙන්න මේ විදිහට ගලවලා ස්විච් දෙක මෙන්න මේ විදිහට දාපුවම ඊවාල මෙන්න මේ විදිහට වටේම පෙන්නනවා හරිද මේක ඒ කියන්නේ වටේ කියන්නේ ඔය හැමතැනම නේ ඔය පෙන්නන තැන් හරිද ඔය පෙන්නන තැන් මචං ඊට පස්සේ අපේ මැප් එකේ අන්ලොක් වෙනවා හරිද ඒ විදිහට අපි මැප් එක මුළු මැප් එකම පේන්න නම් ඒ කියන්නේ අපි දැන් ඉස්සරහම පෙන්නන්නම්කෝ දැන් උච්චලා තිබ්බේ නිල් පාටට හැබැයි දැන් මේ රේඩියෝ ටවර් එක අන්ලොක් කරාට පස්සේ ඒ අන්ලොක් කරපු එකේ අවට විතරක් මෙන්න විදිහට පෙන්නනවා ලස්සනට හරිද පාරවල් ඔක්කොම මේ විදිහට පෙන්නනවා පේනවනේ හරිද දැන් අපි මෙන්න මෙතනින් පල්ලෙහාට යමු මේ පල්ලෙහාට ඩිස් අයියා ඉන්නවා බලාගෙන අපි එනකන් අපි යමු ඉන්න මේ සිප් ලයින් එක පාවිච්චි කරලා අපිට යන්න පුළුවන් පල්ලෙහාට හරිද අපි යමු මචං පල්ලෙහාට සෙනික හරි ඔන්න මචං ඉන්නවා ඩිස් අයියා හරි ඩෙල් එක ආවා අපි බලමු මොකද කියන්නේ කියලා අම්මලා මේ මොකද මේ උනේ හරි මූ කියන මචං මට මැප් එක පෙන්න බලලෝ මැප් එක මචං අපිට M එකෙන් ඕපන් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට හරිද දැක්කම මචං දැන් මේ අපි ඔන්න මම ඔය පෙන්නන්නේ රේඩියෝ ටවර් එක දැන් අපි අන්ලොක් කරපු ඒ වටේ ටික දැන් මැප් එකේ මේ පේනවා හැබැයි ඊටු ටික පේන්නේ නැහනේ ඊටු ටික පේන්නේ නැත්නම් මචං අනිත් තැන් වල රේඩියෝ ටවර්ස් තියෙනවා ඒ රේඩියෝ ටවර්ස් 18ම අන්ලොක් කරගත්තොත් අපිට මුළු මැප් එක මෙන්න මේ විදිහට පේනවා හරිද ඒක අපිට ගමන් යන්න ලේසි ඒ වගේ දේවල් කරන්න මචං මැප් එක අන්ලොක් කරාම ලේසි හරිද දැන් මූ කියන දේවල් නම් මම විඩියෝ කරගෙන නැහැ මොකද මම දැන් මෙතන වීඩියෝ ඉවර කරනවා මම නැත්නම් වීඩියෝ කොට දික් වෙනවා දැන් විනාඩි 30කට විතර ළඟයි වීඩියෝ එක කොහොම හරි අපි බලමු අන්තිම එක ප්ලේ කරලා බලමු අන්තිම එක ප්ලේ කරන්න කොහෙද බං අද හරි ඉතින් මෙන්න විදිහට තමයි අද ගේම් ප්ලේ එක මචං ඉවර වෙන්නේ ඉතින් මොකද හිතෙන අද ගේම් ප්ලේ එක ගැන අනිවාර්යෙන් ඔයාලා පල්ලෙන් කමෙන්ට් කරන්න ඒත් එක්ක වීඩියෝ ලයික් එකක් දාලා channel එක subscribe කරන්න තමතක් කරන්න එපා ඉතින් මචං එහෙනම් අපි අලුත් සුපිරිම ගේම් ප්ලේ වීඩියෝ එකක් සෙට් වෙමු ඔයාලට සුබ දවසක් bye bye